අදත් මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අසන්නට සවන් යුග විවර කිරීමෙන් අමා ධර්මයේ නැමැති ශාන්ත පවන ඒ සවන් යුග හරහා හදවත නිවාලමින් ඇතුලාන්තයේ වෙත හමා එන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සවන් ඇත්තෝ සැදැහැ සිත් මුදමින් මේ අමා ධර්මයේ ඇසිය යුතු බව ආපාරුතා තේසං අමතස්ස ద్వාරා යේ සෝතවන්තෝ පමුච්ඡන්තු සද්ධං එහෙම දේශනා කළා බුදුරජාණන් වහන්සේ. එනිසා සිත් පහදවාගෙන මිහිරි ධර්මය අසන්නයි, ඇසූ දහම හොඳින් සිතට ගන්නයි, ඒ සිතට ගත් දහම ජීවිතයට ගල්ප ගන්නයි මේ ජීවිතේ වාසනාව ලැබුණොත් පින්වතුනි ඒක තමයි ජීවිතයට මුණ ගැහෙන අමිලම නිධානය, අමිලම රැකවරණය, ලොකුම ලොකු වාසනා. එහෙනම් මේ මිහිරි දහම ගෞරවයෙන් අහලා සිතේ පිහිටුවාගෙන දහම් රස විඳින්න ඔබේ හදවත මේ මොහොතේ මේ අමා ධර්මයට විවර කරන්න කියලා ආරම්භයේදීම බොහෝම කරුණාවෙන් සිහිපත් කරනවා. තමන්ට තමන් ආදරේ නම් තමන්ගේ සැනසීම තමන් හොයනවා නම් තමන්ගේම රැකවරණය ප්‍රාර්ථනා කරනවා නම් ඒ හැම දෙනා විසින්ම මේ අමා ධර්මයෙහි සිත් පිහිටුවන්ට ඕන. බුදුරජාණන් වහන්සේ තමයි මේ උදාර ධර්මය අපට දේශනා කළ මහාසී මුනිවරයන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේට ධර්ම රාජයන් වහන්සේ කියලයි දෙවියන් සහිත ලෝකෙ නමස්කාර කරන්නේ. ධම්ම රාජෝ සෝ භගවා. ධර්ම රාජ කියන්නේ රජවරුන් අතර මේ ධර්මයේ නැමැති උතුම් අමාවලවට දායාද කර මහා රජ්ජුරුවෝ කියන අර්ථයයි. ඒ දහම් රජ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට වැඩි කාලයක් එක දිගට පාරමිතා ධර්ම බොහොම උවමනාවෙන් පරෝපකාර චේතනාවෙන් අනුන්ගේ දුකට පිහිටක් වෙනවා කියන උදාර බෝසත් කල්පනාවෙන් යුතුවයි සම්පාදනය කළේ. අති දීර්ඝ සංසාර ගමනක වෙනස් නොවන හිතක් හදාගෙන අනුන්ගේ දුකින් ලය මඩුළු කම්පා වෙලා ඒ දුක් නැති කරන්නට තමා සතු සියලු සැනසිල්ල පරිත්‍යාග කරමින් පැමිණිච්ච ගමන මහ බෝසත් ගමන. මහ බෝසතාණන් වහන්සේගේ ගමනේ බෝසත් ගමනේ ඇති හරසර භාවය, බරසාර භාවය, ගම්භීර භාවය ජාතක පොතේ බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කළා. හැම කෙනෙකුටම ලෝකෙ මහ බෝසතාණන් වහන්සේ කෙනෙක් වෙන්න බෑ. 100කට කෙනෙකුට හෝ 1000කට ලක්ෂයකට කෝටියකට අසංඛ්‍යයකට අප්‍රමේයකට කෙනෙක්වත් බෝසතාණන් වහන්සේලා මුණ ගැසෙන්නේ නැහැ. ඒ තරමින්ම දුෂ්කරයි ඒ ගමන, ඒ තරමින්ම අමාරුයි පාරමිතා ධර්ම සම්පාදනය කිරීම. කල්පයකින් දෙකකින් අවසන් වෙන්නේ නැහැ පාරමී කාලය. අවම වශයෙන් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක්වත් මහ කල්පවලින් පාරමිතා පුරපු කෙනෙකුට විතරයි ලෞතුරා බුද්ධ රාජ්‍ය ලැබීමේ භාග්‍ය වාසනාව ලැබෙන්නේ. ඉතින් ඒ උදෙසා ජාති සත සහස්‍රයන්හි ගණන් කළ නොහැකි ආත්ම භාවයන්හි ජීවිත දන් දෙන්න ඕන, ඇස් උපුටා දන් දෙන්න ඕන, රුහිර දාහරා දන් දෙන්න ඕන, මස්සිරා දන් දෙන්න ඕන. ඒ වගේම ඇස් දෙක වගේ දරුවෝ දන් දෙන්න ඕන, හදවත වගේ භාර්යාව දන් දෙන්න ඕන, රට රාජ්‍ය දන් දෙන්න ඕන. මොන තරම් හරි එක වාරයක් නෙමෙයි දෙවාරයක් දන් දීලා නෙමෙයි 100,000 කෝටි ප්‍රකෝටි වාර දන් දීලත් බුදු බව ලැබෙන්නේ නැහැ. අසංඛේය අප්‍රමේය වර දන් දීලා පාරමිතාව කවදා හෝ දවසක සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඒ බුදු බව ලැබෙන්නේ. එහෙනම් එච්චර අමාරුවෙන් ලැබපු බුද්ධ රාජ්‍යයක් තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මුළු ලෝකයට දායාද කළේ. ඉතින් එහෙම ලැබපු සම්බුද්ධ රාජ්‍යයක හිමිකම දැන් අපට ලැබිලා තියෙනවා. අපිට මිහිරි බුදුබණ බුදු ගුණ ඇසෙනවා. එයාමා දහමෙහි හිත පිහිටවන්න වරම වාසනාව තියෙනවා. පැවිදි උපසම්පදාවක් ගෙවන්න වාසනාව තියෙනවා. එහෙනම් අපට මේ ලැබිලා තියෙන්නේ ඒසා මිහිරි මහර්ග අවස්ථාවක්. මේ අවස්ථාව ගිලිහෙන්නට යා නොදී රැක ගැනීම ඔබට බාර වෙනවා.
ඔබ මේ උතුම් අවස්ථාවේ වටිනාකම හොඳට හඳුනාගෙන මේ ධර්මයේ හැසිරෙන්නට වැඩි ඉඩක් ජීවිතේ ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය සිරි මුව මඩලින් දේශනා කළා. අන්නේ දහම් වචන අපි අපේ ජීවිතයට ගල්ප ගන්නවා. ඒ වචන වලින් කියා දෙන අර්ථය ජීවිතයට එකතු කර ගන්නකොට අන්නේ ශ්‍රාවකයා ධර්මයේ හැසිරෙනවා. එයාට කියන්නේ ධර්මචාරී කෙනා. ධම්මචාරී සුඛංසේති අස්මින් ලෝකේ පරම්හිත. මේ ලෝකේත් පරලෝකෙත් ධර්මචාරී කෙනා කවදා හෝ සැනසෙනවාමයි. එහෙනම් ඔබ ධර්මයේ හැසිරුණාම සැනසෙල්ල අත්පත් වෙනවා. සැනසෙල්ල ලැබෙනකොට පීති පස්සද්ධිය නැති වෙනවා. පීති පස්සද්ධිය නැති වෙනකොට සැප වේදනාව පහළ වෙනවා මේ කය ඇතුලෙන්. අන්නේ සැප වේදනාවෙන් යුතු මොහොතක හිතේ සමාධිය ඇති වෙනවා. සමාධිය ඇති වෙච්ච මොහොතක යථා භූත ඥාන දර්ශනය පහළ වෙනවා. ඒ තුලින් ත්‍රිලක්ෂණ මානසිකාර්ය අවබෝධ වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධයට මාවත පෑදෙනවා. එහෙනම් පින්වතුනි මේ අහන බණ පදේ පවාමිල වටිනාකමක් තියෙනවා. නීවරණ සංසිඳිලා ගුණ ධර්ම පෑදිලා සම්මා දිට්ඨිය අවදි වෙලා ඒ වගේම මාර්ගාංග ටික ඒ බොජ්ජංග ධර්ම ටික ඉන්ද්‍රිය බල ධර්ම ටික දියුණු වෙලා සතර සතිපට්ඨානයන් දියුණු වෙන්නට මේ ධර්මයේ මහර්ග මඟ පෙන්වීමක් අමිල මඟ පෙන්වීමක් පදයෙන් පදයට ඒ බුදුරජාණන් වහන්සේ ලබා දී වදාලා. එහෙනම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා ධර්මය ශ්‍රේෂ්ඨ ධර්මයේ පිවිතුරු ධර්මයේ ගෞරවයෙන් ජීවිතයට ගලප ගන්න. අදට වැඩි සැනසෙල්ලක් හෙට එතකොට ලැබෙනවා. අද තියෙන දුක් නැති වෙලා යනවා. දුක් විඳින ලෝකයට තියෙන සැනසෙලි මාවත තථාගත ධර්මයේ පමණයි. මලින් සැරසිච්ච මාවත, පුලින මාවත, අමිල මාවත, පිරිසිදු මාවත මේ ධර්ම මාර්ගයේ පමණයි. කල්ප කෝටි සත සහස්‍රයකින් මුණ ගැහෙන හින්දා මේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ අප්‍රමාදීව හිතට ගන්න ඕන. ධර්මයේ හැසිරෙන්න ඕන. සංසාරේ යන සත්වයකට තියෙනවා සතර අපා දුකක්. තිරිසන් ලෝකේ දුක, പ്രേත ලෝකේ දුක, අසුර ලෝකේ දුක, මහා නිරයේ දුක. මේවා වචන වලින් එහෙම කියලා අවසන් කරන්න බෑ. අවුරුදු ගණන් වලින් අවසන් වෙන විපාක නෙමෙයි. නිරේ එහෙම වැටුණාට පස්සේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් ගෙවුණත් ඒ නිරා දුක අවසන් වෙන්නේ නැහැ. නිරය කියන්නේ අතරින් පතර මොහොතක්වත් සැප වේදනා නැති එක දිගටම බලවත් දුක් වේදනා ගෙනෙන තැන. ඒ නිරේ වැටෙන්න වැඩි කාලයක් වෙලාවක් යන්නේ නැහැ. එක බොරුවක් කියුණා නම් ඇති දැන. මදුරුවෙක් මැරුණා නම් ඇති දැන. ඒ නිසා අකුසලයේ පුංචි කියලා නැහැ. කිසියම් අකුසලයක් සිද්ධ වෙනවා නම් ප්‍රාණඝාත ආදී ඊට සරලන විපාකය කවුරුවත් හදනව නෙමෙයි, මවනව නෙමෙයි, තීන්දුව දෙනව නෙමෙයි, තීරණ දෙනව නෙමෙයි. කර්මයට සරලන විපාකේ කර්ම නියාමයේ විසින් ඒ පුද්ගලයාට අත්පත් කරනවා. එහෙනම් පින්වතුනි අන්නේ හේතුඵල ධම කර්මඵල නියාමයේ යටතේ අපි යම් බීජයක් කර්ම බීජයක්ද රෝපණය කරන්නේ ඊට සරිලන්නා වූ විපාකයක් Taman කරා ලැබෙනවා. හැබැයි දැන් කර්ම කළානේ දැන් විපාක ලැබෙනවනේ කරන්න දෙයක් නැහැ දැන් එහෙනම් විඳවන්න තමයි තියෙන්නේ කියලා එහෙම විඳවා සිටීමක් අනුමත කරන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කර්මය වුණත් වෙනස් කරන්නට පුළුවන්. වෙනස් කරන කර්මය ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළොත් ඕනම අකුසල කර්මයක බලපෑම අවම කරගෙන ඇතැම් විට නැත්තටම නැති කරගෙන මෙතෙක් පහළ නොවූ කුසල විපාක මතු කරගෙන ජීවිතය අදාදම වාසනාවන්ත කරගන්න පුළුවන්. එනිසා පෙර පින් ඇතුව ආපු අයට පෙර ලොකු පිනක් නැතුව ආපු අයට ඕනම කෙනෙකුට ඉන්න තැනින් නැගිටලා මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න අවස්ථාව ඒ බුදුරජාණන් වහන්සේ සලසා දෙනවා. අන්න ඒක ඊටාම වැදගත් කාරණයක්. ඉතින් එනිසා ධර්මයේ හැසිරෙන්නට මොහොතකුදු ප්‍රමාද වෙන්න එපා, කම්මැලි වෙන්න එපා. බුදු බණ අහන්න හැමදාම බණ කතාවක් දෙකක් අවම වශයෙන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරලා සිත පහදවාගෙන ඒ කියා දීපු දහම් කරුණු ජීවිතයට එකතු කරගෙන බලන්න. Tamanට ඇත්තටම සැනසීමක් තියෙනවද? සිල්වත් වෙන්න කියලා දේශනා කරනවා. සිල්වත් වීමෙන් ඇත්තටම සැනසීමක් තියෙනවද? Tamanම පරීක්ෂා කරලා බලන්න. ඒ වගේම ගුණවත් වීම මෙත් වැඩිමෙන් සැනසෙල්ලක් තියෙනවද? Taman මේ දේ කරලා බලන්න. කරලා බලනකොට යාට පැටහෙනවා සැබවින්ම මේ දහම පුහුණු කර ගැඹුරට යන්න පුදුම ප්‍රීතියක්, පුදුම සැනසෙල්ලක්, පුදුම අස්වැසිල්ලක්, නිවුන ශාන්ත භාවයක් ඇති වෙනවා කියලා. මහා සාගරයේ ආරම්භයේදී යටිපතුල් පෙඟෙන්නවත් වතුර නැහැ. නමුත් ටිකෙන් ටික ඇතුළට යන්න යොදුන් ගණන් ගැඹුරුයි මහා සාගරය. යන්නේ වගේ මේ ධර්මයේ ආරම්භය බොහොම සරල තැනකින් පටන් අරගෙන ගැඹුරුම තැනට අරගෙන යනවා ශ්‍රාවකයා වෙහෙසකටපත් නොකර.
ඉතින් පින්වතුනි ආන්නේ නිසාම මේ ධර්ම මාර්ගයේ පුහුණු වන ශ්‍රාවකයාට පැහැදිලි අදහසක් අදිෂ්ඨානයක් තියෙන්න ඕන. මම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මයේ ධර්ම මාර්ගයේ සිතගත සිත කය වචනය කියන ద్వාරත්‍රයම පිහිටුවනවා. ඒ සදහම් උපදෙස් අනුව ద్వාරත්‍රය හසුරුවමින් සිතින් කයින් වචනයෙන් මේ ධර්මයේ හැසිරෙනවා කියලා. අන්න එහෙම කෙනෙක් කවදා හෝ දවසක මේ දුක අවසන් කරනවා, සැනසෙනවා, එන්න තියෙන මහ විශාල දුකක් නැති කරගන්නවා. එක බණ කතාවක් අහනකොට එක දන් හැන්දක් පිදෙනකොට මේ ශාසනයේ ගුණ ධර්මයක් සම්පාදනය වෙනකොට හරි පුදුම සහගතයි. මතු මත්තේ පැමිණෙන්න තියෙන කල්ප කෝටි ගානක දුක අවසන් වෙලා යනවා. ඉතින් ඒ උදෙසා දානය, සීලය, ඒ වගේම නෛෂ්ක්‍රම්‍ය මෙන්න මේ පාරමිතා ධර්ම ටික අකණ්ඩව සම්පාදනය කරන්න ඕනි. ශ්‍රද්ධාවෙන් දෙන දානය, සීලයෙන් දෙන දානය, සක්කච්ඡකාරීව දෙන දානය, ගුණ නුවණින් දෙන දානය ඔය සියලුම සැනසීම ගෙන දෙනවා. පාරමිතාවන්ගේ මුදුන් මුල වගේ තමයි මේ දාන පාරමිතාව. දාන පාරමිතාවෙන් තමයි මහා බෝසත් උතුමෝ ඒ බෝසත් ගමන ආරම්භ කරන්නේ. එසේ මෙසේ දන් දීලා නෙමෙයි. සමහර විට දෙන්න තියෙන සියලුම දේ ජීවිතේ හිම්කොට දන් දෙනවා. ආන් එහෙම දන් දීලා තමයි ලෞතර බුද්ධ රාජ්‍ය පිණිස ඒ මහා බෝසතාණන් වහන්සේලා වඩින්නේ. ඉතින් එහෙම වැඩම කරපු ගමනේ අපට පෙන්වා වදාරනවා දන් දීපු හැටි අපිට හිතන්නත් අමාරුයි පින්වතුනි. සිල් රැකපු හැටි, ගුණ පුරපු හැටි අපට හිතන්නවත් අමාරුයි. මෙච්චර හොඳ මිනිස් ජීවිතයක් ලැබිලා අත්පා ඇස්කන් ආසා මෙහෙම තිබිලත් අපිට බෑනේ මේ ඒ තරමින් ගුණයක් පුරා ගන්න කියලා හිතෙනවා. සැබවින්ම මහා බෝසත් හිතක තියෙන වීරිය, කුසල ඡන්දය, දූරදර්ශී භාවය, ඒ වගේම නොවෙනස් වන ඒ සිත එකම අරමුණක් වෙත යොමු කරපු සිත හරි පුදුම සහගතයි. මොන තත්ත්වේ වෙනස් වුණත් මේ මහ පොළොව පෙරළුණත් බෝසතාණන් වහන්සේලාගේ හද මඩල කම්පා වෙන්නේ නැහැ. බෝසතාණන් වහන්සේලාගේ හදවතේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒ මාර්ගයේ අරමුණ අතහරින්නේ නැහැ. අපි නම් හිතට ගන්න අදිෂ්ඨාන අරමුණු උදේ අදිෂ්ඨාන කරන දේ හවස් වෙනකොට අතහැරිලා ගිලිහිලා ගිහිල්ලා. ඒ නිසා අපේ ජීවිතවල එහෙම ලොකු අදිෂ්ඨාන ශක්තිය ඉන්නේ. ඒ බෝසතාණන් වහන්සේගේ ජීවිතේ එහෙම නෙමෙයි. බෝසතාණන් වහන්සේ යම් අදිෂ්ඨානයක් එදා මාතු පෝසක ජාතකයේදී පිහිටෙවුවා නම් ඒ අදිෂ්ඨානය පිරිනිවන් වඩින කම්ම එලෙසින්ම ශක්තිමත්ව පැවැත්තුවා. ඉතින් ඒ නිසා ඒ සියලුම පාරමිතා ධර්මවලට යොතක් බඳු වූ මුදුන් මොලක් බඳු වූ මේ දාන පාරමිතාව අපි හරි හැටි සම්පාදනය කරන්න ඕන. එහෙම සම්පාදනය නොවුනොත් අපි කැමති දේ සංසාරේ ලැබෙන්නේ නැහැ. පින්වතුනි දේවල් ලැබෙන එක, දේවල් අයිති වෙන එක, පුද්ගලයේ කැමති දේ කැමති වෙලාවට ලැබෙන එක කාගෙත් ප්‍රාර්ථනාවක්, බලාපොරොත්තුවක්. බොහෝ දේවල් මේ හිතවල තියෙනවා බලාපොරොත්තු වශයෙන්. පුංචි දරුවන්ගෙත් ලොකු බලාපොරොත්තු ගොඩක් තියෙනවා. තරුණ තරුණියන්ගේ මැදි වයසේ උතුමන් උදවියගේ ජීවිතය අවසාන කාලයටපත් වෙච්ච උදවියගේ හෙටයි මැරෙන්නේ කියලා. ඒත් මේ හිතේ තියෙනවා සෑහෙන ලොකු බලාපොරොත්තු ටිකක්. ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්නට අවශ්‍ය හේතු බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ හේතු අතර ප්‍රධාන හේතුවක් දානය. ඊළඟේ ප්‍රධාන හේතුවක් තමයි සීලය. මේ දාන සීලය යම් කිසි කෙනෙක් ප්‍රධාන හේතු ලෙස සලකලා බොහොම ආදර ගෞරවයෙන් සම්පාදනය කළොත් කැමති සියල්ලම සංසාරයෙන් නිවන් දකිනකන් ලැබෙනවා. ඒක තමයි සනාතන සත්‍යය. එනිසා කැමති දේ ලබන්න කැමති දේ දෙන්න ඕන. අපි මේ ලෝකයේ කැමති ආදරය ලබන්න, සෙනෙහස ලබන්න, අනුකම්පාව ලබන්න, දයාව ලබන්න, පිළිගැනීමක් ලබන්න, කීර්තිනාමය ඔය ඔක්කොටම කැමති. කැමති වෙන ඒ දේ ලබන්න නම් සංසාර ගමනේ ඒ දේවල් දන් දීලා තියෙන්න ඕන. ඒ කියන්නේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන විදිහේ පින් රැස් කරලා තියෙන්න ඕන. ඒ වගේම මෛත්‍රිය කරලා තියෙන්න ඕනි. අනුන්ගේ දියුණුවට කැමති වෙලා තියෙන්න ඕනි. අනුන්ගේ දියුණුව අනුමෝදන් වෙලා තියෙන්න ඕනි. අනිත් කෙනෙක් යහපතෙන් යහපතට යනවා දකින එකට සන්තෝෂ වෙලා තියෙන්න ඕනි. කිසි කෙනෙක් අමාරුවේ දාන්නේ නැහැ. කිසි කෙනෙකුට මග හරින්නේ නැහැ. කිසි කෙනෙකුට අවලාද තබන්නේ නැහැ. කිසි කෙනෙකුගේ ගමනක් අඩාල කරන්නේ නැහැ. කකුලෙන් අදින්නේ නැහැ. පුළුවන් සහයෝගය එක්ක කයින්, සිතින්, වචනේ හැම පැත්තෙම ලබා දෙනවා. ආන්න එතකොට තමයි ඒ පුද්ගලයාට සරණක් හම්බ වෙන්නේ. පිහිටක් හම්බ වෙන්නේ. දීපු දේ ලැබෙනවා කියන එක සත්‍යම කාරණයක් පින්වතුනි. යමක්ද ලෝකේ ලබා දෙන්නේ පුද්ගලයා, ඒ ලබා දෙන දේ යාට ලැබෙනවා. අපි ලෝකයට වෛර කර හිටියොත් උපදින ජීවිතවල හැම පැත්තෙම වෛරකාරය මුණ ගැහෙනවා.
අපි ලෝකේ රවට්ට හිටියොත් උපදින ජීවිතවල ඒ පුද්ගලයාව රවට්ටන 10,000 දෙනා මග බලාගෙන සිටිනවා. අපි මේ ලෝකේ කිසියම් කෙනෙකුට වංචාවක් කළොත් අපිට වංචා කරන දසදහස් දෙනා අනාගතේ අප ඉදිරියට පැමිණෙනවා. ඒ නිසා කරන්නේ කුමක්ද? ඒ දේ විපාක පිණිස පැවතෙනවා, පවතිනවා. ඒ නිසා බොහොම සේ කල්පනාවෙන් ඉන්න ඕනේ. මොනම දෙයක් හෝ සිතින් වේවා, කයින් වේවා, වචනෙන් වේවා සිද්ධ කරද්දී මෙන්න මේ කල්පනාව හිතේ තියෙන්න ඕන. මේ දේ මා කරා පැමිණෙනවා නේද? එහෙම හිතුවොත් විතරයි කම්මස්ස කෝමි, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්ධු, කම්ම පටිසරණෝ කියන එන්නේ උදාාර ඉගැන්වීමට අනුව හිතන්න පුරුදු වෙන්නේ. හිතා තමයි වැරදි වලින් අත මිදෙන්න ඕනි පින්වතුනි. කවදාවත් નિરાයාසයෙන් වැරද්දකින් අත මිදිච්ච කෙනෙක් නැහැ. ඒ කියන්නේ හිතලා කල්පනා කරලා කොහොමද මම මේ වැරද්දෙන් අත මිදෙන්නේ කියලා මෙනෙහි කරලා අන්න එහෙම තමයි මේ වැරද්දෙන් අත මිදෙන්න තියෙන්නේ. එහෙම අත මිදලා තමයි කවදා හෝ මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ. ඒ නිසා Tamanට Taman ආදරය කරන කෙනෙක් ලෙස වැරද්දකින් අත මිදෙන්න තියෙනවා නම් යම් අවස්ථාවක් ඒක මගහරව ගන්නට එපා. වැරද්දකින් අත මිදෙන්න යම් මොහොතක හිතට අදිෂ්ඨානයක් එනම නම් වමනාවක් එනම නම් ඒ මොහොතේදී මේ අදිෂ්ඨානය ක්‍රියාත්මක කරන්න. වැරදි වලට වැඩි ආයුෂයක් දෙන්න එපා. වැරදි පව් අකුසල ධර්ම වලට දීර්ඝායුෂ ලබා දෙන්න එපා තමන්ගේ ජීවිතේ. ඒවා ඊටාම ඉක්මනින් මරා දමන්න ඕනේ. ඒ අකුසල් පාපී ධර්ම ඊටා ඉක්මනින් වනසා දමන්න ඕනේ. ඒ උදෙසා ශක්තිමත් පුද්ගලයෙක් වෙන්න බුදුරජාණන් වහන්සේ එහෙමයි දේශනා කළේ. මේ බටදඬු වලින් හදපු ගෙයක් තියෙනවා. බටදඬු කියන්නේ බොහොම අසාර වෘක්ෂයක් නැත්නම් අසාර දැවයක්. අතුලාන්තයේ අඩටුවක් නැහැ, හිස් බවක් තියෙන්නේ. අන්නේ බඳු බටදඬු වලින් ගෙයක් හැදුවොත් ඒ ගේ පොඩි කළා දාන්න ඇතෙකුට වැඩි වෙහෙසක් නැහැ. යාන්තමේ හොඬ වැලෙන් පිම්බත් වහලේ ගැලවිලා යනවා. අන්නේ වගේ නලාගාරංව කුංජරෝ බට නල වලින් හදපු ගෙයක් කඩලා දාන කුංජර හස්ති රාජයෙක් වගේ මේ කෙලෙස් සතුරු බලමුළුව දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ සඳහා දානය බොහොම උපකාරයි, සීලය බොහොම උපකාරයි. සිල්වතාගේ දානය, දන් දෙන කෙනාගේ සීලය මේ දෙක එකතු වුණාම පාරමී මාලාවක්, පාරමී ධර්ම සමුදායක් හදවතේ පහළ වෙනවා. එනිසා දන් දෙන කෙනා සිල්වත් වෙන්න ඕනි, සිල්වත් වෙන කෙනා දන් දෙන්න ඕනි. ආන්න ඒක තමයි න්‍යාය මේ ලෝකෙ දුකෙන් අත මිදෙන්න. දානයෙන් සීලයෙන් පරිභාවිත මනසක් හැදෙනකොට සසු පාරමිතා ධර්ම ටිකේ හා සහජාතව දියුණු වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි, පාරමී නුපුරා කිසිදාක ලෝතුරා බුදු වෙන්න බෑ. පාරමී නුපුරා පසේ බුදු වෙන්න බෑ. පාරමී නුපුරා මහරහත් වෙන්න බෑ. පාරමී සම්පාදනය සඳහා දවස් දෙකක කාලයක් ප්‍රමාණවත් නැහැ. අවම වශයෙන් නිවන් පිණිස නම් මහා කල්ප ලක්ෂයක්වත් පාරමිතා පුරලා තියෙන්න ඕන. ඒ මහා කල්ප ලක්ෂයක කාලයේ පිරෙන පාරමිතාව තුළින් තමයි කවදා හෝ කෙනෙක් දුකෙන් අත මිදෙන්නේ. ඒ නිසා ඕනම රහතන් වහන්සේ කෙනෙකුට ඒ විදිහේ කාලයක පාරමිතාවක් තිබුණොත් ඉතා පහසුවෙන් දුක අවසන් වෙන්න පුළුවන්. සමහර තැනක සඳහන් කරනවා මහා කල්ප ලක්ෂයක් පාරමී පිරුවත් මහරහත් භාවයට පත් වෙන්න පුළුවන් බව. මහා කල්ප ලක්ෂයක් කියන්නේ සුළුපටු කාලයක් නෙමෙයි. මා විශාල දීර්ඝ කාලයක්. කොහොම නමුත් ලැබෙන හැම ජීවිතයකින්ම පාරමිතාව පුරා ගත්තාම කවදා හෝ මේ දුක අවසන් වෙලා යාවි. සංසාරේ අපි අනාදිමත් ගමනක කොච්චර දුරක් ඇවිදාවද කියලා දැන් අපි දන්නේ නැහැනේ. නමුත් ඇවිදගෙන ඇවිල්ලා තියෙනවා. ආරම්භයක් ගැන නොදැන, කොච්චර දුරක ඉඳන් ආවද කියලා නොදැන ඇවිදගෙන ඇවිල්ලා මේ මනුස්ස ලෝකේ නැමැති తాවකාලික අම්බලමේ මේ නතර වෙලා තියෙන්නේ. මේ නතර වීම දවස් කීයකටද, දින කීයකටද මේ නතර වීම. ඒ නිසා මෙතනිනුත් අපිට සමුගෙන යන්න වෙනවා. යන දාට ආයේ මේ වගේම තැනක් හම්බ වෙයි කියලා හිතන්න අමාරුයි. තව කොච්චරනම් අපේ කර්ම තියෙනවද? අපේ හදවත ඇතුලේ සංසාරේ කරපු කර්ම තියෙනවා. ඒව විපාක දෙන්න අවස්ථාව එනකම් බලාගෙන ඉන්නේ. පෙර සංසාරේ කරපු ප්‍රාණඝාතමය අකුසල් තියෙනවා. සොරමරකම් කරපු අකුසල් තියෙනවා. පංච දුසිරිත කරපු අකුසල් තියෙනවා. අවස්ථාව එනකම් බලාගෙන ඉන්නවා. අපට විපාකය ලබා දීලා නිරයට ඇදලා දාන්න. ඉතින් එහෙම බිහිසුණු බවක් අපි හැම දෙනාගේම ජීවිත ඉදිරියේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවබෝධය ඇති කරගන්න, ඒ බිහිසුණු බව දකින්න අප්‍රමාදී වෙන්න. අප්‍රමාදී පුද්ගලයාගේ ලක්ෂණ මොනවද කියලා වොත් එයා දන් දෙනවා, ඒකාන්තයෙන් සිල් රකිනවා. තිසරණේ පිහිටා දන් දෙමින් සිල් රකින්න කෙනා එක පැත්තකින් අප්‍රමාදී පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන්. අන්නේ අප්‍රමාදී භාවය ජීවිතය ඇති කරගන්න හොඳම අවස්ථාවක් තමයි මේ ඇහෙන ධර්මයේ පින්වතුනි. බෝසත් චරිතය, බුදු ගුණ, ඒ වගේම මහා උතුමන් වහන්සේලා, මහා වීර ක්‍රියා කරපු උතුමන් වහන්සේලා ඉන්නවා මේ ශාසනයේ.
කෙලෙස් වලට හසු නොවි අන්නේ චරිත ගැන නිතර අහන්නට ඕන. ඉතින් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් දවසක්දා අනාථපිණ්ඩික සිටුතුමාට ප්‍රකාශ කළා දේශනා කළා අපිනුතේ ගහපති කුලේ අජ්ජාපි දානං දීයති. සිටුතුමනි ඔබ ඔබේ නිවෙසේ සිටුමැදුරේ දානමය පින්කම තවදුරටත් කරගෙන යනවද? සැබවින්ම එහෙම අහන්න එක හේතුවක් තිබුණා. මේ අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ කල්ප ගාණක් පාරමිතා පුරාගෙන ඇවිල්ලා තියෙනවා අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයා වීම පිණිස. මේ ගෞතම බුද්ධ ශාසනයේදී මේ පැතුම ඉෂ්ට වුණා. දෙව්රම් විහාරයේ 54 කෝටි ධන පරිත්‍යාගයකින් සකසා පූජා වුණා. ඉතින් පින්වතුනි එහෙම මහා සිටුවරයෙක් තමයි අනාථපිණ්ඩික සිටුතුමා. කාලයක් යනකොට අනාථපිණ්ඩික සිටුතුමාගේ තිබුණ ඒ රන් කහවණු ගබඩා ආදී දේවල් හිස් වෙලා ධන ධාන්‍ය බහුභෝග සම්පත් ගෙවි ගිහිල්ලා අවසන් වුණා. ඉතින් එහෙම අවසන් වුණාට පස්සෙත් මේ සිටුතුමා කල්පනා කළා මම කෙසේ හෝ දන් දෙනවාමයි. ඒක නතර කරන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිච්ච වෙලාවේ තමයි ඇහුවේ තාම ගෘහපතිතුමනි දන් දෙනවද? ස්වාමීනි දානේ නම් පූජා කරනවා. තංචකෝ කනාජකම් බිලංග දුතියක්. ඒ පූජා කරන දානෙට අයිති වෙලා තියෙන්නේ ස්වාමීනි මේ නිවුඩු හාලේ බදුයි කාඩි හොදී පමණයි. ඒක මේ භික්ෂුන් වහන්සේලාට නෙමෙයි ගිහි අය වෙනුවෙන්. ඒ කියන්නේ දුගී මගී යාචකයන්ට වෙනම දන් වැටක් පැවතුනානේ. අන්නේ දන් වැටේ තියෙන කාඩි හෝ නිවුඩු හාලේ බදුයි කාඩි හොදී. ඉතින් ඒ වගේ කාලයක බොහොම පහත්ම ආහාරයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සිටුතුමනි පූජා කරන දේ මොනවා වුණත් වෙන්න පුළුවන්. පූජා කරන කෙනාගේ හිතේ තියෙන සීලාදී ගුණය මත තමයි ඒ පූජා කිරීම මහත්ඵල වෙන්නේ මහා නිසංස වෙන්නේ කියලා. එහෙනම් පූජා කරන පුද්ගලයා සීලයක පිහිටලා හොඳ බුදුගුණ මනසිකාරයක පිහිටලා නම් කල් ගෙවන්නේ එමගින් අප්‍රමාණ පිනක් ජනිත වෙනවා. සිල් නැති කෙනෙක් කෝටි ප්‍රකෝටි ගණනක ධනයක් පරිත්‍යාග කරලා ලබන ඒ පුණ්‍ය ශක්තිය සිල්වත් කෙනෙකුට එකම පළතුරු ගෙඩියක් පූජා කරලා ලබන්න පුළුවන්. මොකද මේ සිල්වතාගේ සීලවන්තකම අර දානයේ මහත්ඵල මහානිසංස වෙන්නට ඒකාන්තයෙන් හේතු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සිටුතුමාට දේශනා කළා පිටුතුමනි දුප්පත් වුණත් නැති බැරි වුණත් දන් දෙන කෙනා තමන්ගේ අතින්ම නම් ඒ දානේ පූජා කරන්නේ සක්කච්ඡකාරී නම් නුවණින් විමසා බලා නම් ඒ දානය පූජා කරන්නේ අවශ්‍ය දේ නම් පූජා කරන්නේ අනවශ්‍ය දේ නෙවෙයි නම් පූජා කරන්නේ සුදුසු කාලයේ නම් පූජා කරන්නේ ආන් එහෙම කෙනෙකුට මේ දානමය පින්කම පාරමිතාවක් වෙලා දානමය පින්කම ලොකු ආශිර්වාදයක් වෙලා ඒ දානේ අස්වැසිලි මේ ජීවිතේම ලැබෙනවා කියලා. එහෙමත් තියෙනවා. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාලා සිටුතුමනි ඔබ මේ ශාසනය එලෙසින් දන් දීපු කෙනෙක්. ඔබේ ওই දානමය පින්කම ඔබ මැරෙන තුරාවට පවත්වගෙන යන්න. මොන අභියෝගය ආවත් පවත්වගෙන යන්න. පෙර විසූ පඬිතවරු මේ දානමය පින්කම මොනම හේතුවකින්වත් නැවැත්තුවේ නැහැ කියලා අතීතයේ මහා බෝසතාණන් වහන්සේ දාන පාරමිතාව පුරපු ආත්ම භාවයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බලන්න අපිට හිතන්නවත් පුළුවන්ද කියලා. අපේ මහා බෝසතාණන් වහන්සේ පෙර සංසාර ගමනේ පාරමී පුරාගෙන පැමිණෙද්දී එක්තරා ජීවිතයක මහා සිටුවරයෙක් වෙලා ඉපදුණා. කොහොමත් මහා බෝසත් උතුමෝ කාලෙන් කාලයට පාරමී පුරන්න මනුස්ස ලෝකෙට පැමිණෙනවා. බ්‍රහ්ම ලෝකෙ ගියත් ඒකට කැමැත්තක් නැහැ. මක් නිසාද? බ්‍රහ්ම ලෝකෙ දීර්ඝායුෂ තියෙන නිසා මේ මනුස්ස ලෝකේ තරම් ලෙහෙසියෙන් පාරමිතා පුරන්න අවස්ථාව එහි නැහැ. ඒ නිසා බෝසත්තුරු වැඩියෙන් මේ මනුස්ස ලෝකෙට පැමිණෙනවා පාරමිතා සම්පාදනය කරන්න. ඉතින් එහෙම පාරමිතා සම්පාදනය කළා තමයි ලෞතර බුද්ධ රාජ්‍ය ඒකාන්තයෙන් සාක්ෂාත් කරගන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා පෙර ඈත සංසාර ගමනේ එහෙම මහා සිටුවරයෙක් වෙලා මහා බෝසතාණන් වහන්සේ ඉපදුණා. ඔය එක ජීවිතයක් ගැන විතරයි. එහෙම ඉපදලා පුංචි කාලෙම සිප් සතර හැදෑරුවා. කුඩා කාලයේම තක්සලා නුවරට ගිහිල්ලා දිසාපාමොක් ඇදුරුතුමා ළඟට ගිහිල්ලා සිප් සතර හදාරනවා. ඒ කාලේ රජ කුමාරවරුත් එහෙමයි, සිටු කුමාරවරුත් එහෙමයි, ගෘහපති කුමාරවරුත් එහෙමයි. සල්ලි භාගෙ තියෙන යමක් කමක් තියෙන අය ඒ විදිහට පුළුවන් ආකාරයෙන් ගුරුවරු මුණ ගැහිලා සිප් සතර හදාරනවා. එහෙම හදාරලා තමයි තමන්ගේ පිය පරම්පරාවෙන් මව් පරම්පරාවෙන් එන ඒ දායාදේ බාරගන්නේ. ඉතින් අපේ මහා බෝසත් සිටු කුමාරයාත් සිල්ප හොඳට ඉගෙනගෙන අම්මා තාත්තගේ ඇවෑමෙන් පසු ඒ සිටු පරම්පරාවේ සමාජිකයා නැත්නම් අයිතිකාරයා බවට පත් වුණා. ඉතින් මේ සිටුමාට හිටියා බොහෝම ශ්‍රද්ධා සම්පන්න සීලවන්ත රූපධර
එහෙම නැත්නම් ඊ타ත්ම රූපයෙන් ලස්සන සිටු කුමාරිකාවක්. ඉතින් මේ දෙදෙනා බොහොම ශ්‍රද්ධා සම්ප්‍රයුක්තව දීර්ඝ කාලයක් පුරාවට දැන් ඉගෙන කියාගෙන වංශ පරම්පරාවෙන් ලැබිච්ච සුවිශාල ධනයක් අයිති කරගෙන පාරමිතා පුරමින් එන ගමනේ දන් දෙනවා. මේ දානය කියන එක බෝසත් උතුමන් වහන්සේලාගේ සිය ළඟ දුවන රුහිර ධාරාව වගේ. යම් තැනකද උපදින්නේ ඒ තැන දන් දෙනවා, දාන පාරමිතාව පුරනවා. දාන සාගරයක් පූජා කරන වෙස්සන්තර කුමාරයා මහ පොළොවට පහළ වෙනකොටම ඉල්ලුවේ අම්මේ දන් දීම පිණිස කිසියම් දෙයක් මට තියෙනවද? ඒ වෙලාවේ තමයි උසතී දේවිය දහසින් බැඳි පියල්ලක් වෙස්සන්තර කුමාරයාගේ අතේ තැබුවේ. ඒ මොහොතේදීම වෙස්සන්තර කුමාරයා ඒ කහවණු දහස සමීපේ හිටපු කිරි අම්මාවරුන්ට ලබා දුන්නා. ආරම්භයේදී උපදිනකොටම දන් දීගෙනයි මනුස්ස ලෝකෙට පැමිණෙන එක තමයි බෝසත් උතුමන්ගේ චරිතයේ විශේෂ ලක්ෂණය. ඉතින් ඒ සංසාරේ හුරුවනේ මතුවෙන්නේ. ඉතින් දැන් මේ සිටුතුමාට ඒ හුරුව මතු වුණා. ඒකටම ගැලපෙන්න දේවියත් එකතු වුණා. මේ සිටුතුමාගේ නම තමයි විසහිය මහා සිටුතුමා. අප මහා බෝසත් විසහිය සිටුතුමා. ඉතින් දැන් මේ දාන පාරමිතාව පුරන කාලෙනේ මහා බෝසත් විසහිය සිටුතුමා දවසකට ලක්ෂ 6ක් වියදම් කරනවා දානීය පිණිස. මේ සාමාන්‍ය අද කාලේ තියෙන කාසි නෝට්ටු නෙමෙයි. එතනින් එහා වැඩි වටිනාකමක් ඇති රන් කහවණු වගේ ලක්ෂ 6ක් වියදම් කරනවා. එක කහවණුවක වටිනාකමත් මේ වගේ කාලයක විශාල මුදලක්. එතකොට ඒ වියදම් කරලා දන්සැල් 6ක් හදලා ඒ දන්සැල් 6ට හැමදාම අවශ්‍ය දේ ලබා දෙනවා. එක දන්සැලකින් දහස් ගාණක් දෙන ආහාර අනුභව කරනවා. ලක්ෂ ගණන් දෙන ආහාර අනුභව කරනවා. හැබැයි ගෙවිලා යන්නේ අවසන් වෙන්න තියන්නේ නැහැ. කොච්චර හරි හිස් වෙන්න උයා පියලා ඒව පුරවනවා. එහෙම දන්සැල් 6ක් දැන් පවත්වාගෙන යනකොට විසහිය සිටුතුමාගේ දන්සැලෙන් බත් වේලා කාපු නැති කෙනෙක් දඹදිව හිටියේ නැහැ. විසහිය සිටුතුමාගේ තංහලෙන් ගිලම්පප ටිකක් අනුභව නොකරපු කෙනෙක් හිටියේ නැහැ. බේත් ටිකක් පානය නොකරපු කෙනෙක් හිටියේ නැහැ. එහෙනම් ඔබ හිතන්න මොනතරම් විශාල සුවිශාල දාන පාරමිතාවක් පුරන්ට ඇතිද? ඉතින් මෙහෙම දන් දෙනකොට ඒ කාලේ හිටියානේ දිව්‍ය ලෝකේ සක්දෙව් රජතුමා. ආන්නේ සක්දෙව් රජතුමාගේ වාඩි වෙලා ඉන්න ආසනේ උණු වෙනවා දැනුණා. මොකද උණු වෙච්ච කාරණේ. දැන් මේ මහා බෝසත් විසහිය පිටුතුමා දන් දුන්නේ ලෝතුරා බුදු බව ලබන්නට මිසක් එහෙම නැත්තම් සුගතිය ඉපදෙන්න සක්දෙව් රජතනතුර ලබන්න එහෙම නෙමෙයි. නමුත් සක්දෙව් රජතුමා කල්පනා කරා මේ විසහිය පිටුතුමා මනුස්ස ලෝකේ මහා විශාල දානයක් පවත්වනවා. මේ විදිහට දන් දුන්නොත් ඔහුගේ පින මගේ පින අභිභවනීය කරලා යන්න පුළුවන්. ඔහුගේ පින මගේ පින පරයා යන්න පුළුවන්. එහෙම වුණොත් මට මගේ තනතුර අහිමි වෙන්න පුළුවන්. අන්න හිතපු විදිය. මගේ තනතුර අහිමි වෙලා මගේ পদවිය අහිමි වෙලා මම අශ්‍රීක කෙනෙක් වෙන්න පුළුවන්. ආනුභාවය අඩු කෙනෙක් වෙන්න පුළුවන්. මේ විසහිය සිටුතුමා මගේ পদවිය ලබන්න පුළුවන් කියලා සක්දෙව් රජතුමා කල්පනා කළා. බලන්න මේ මිනිස් මනසේ ඇතිවන්නා වූ සිතුවිලි ධාරාව. ඒව ප්‍රහාණය කළා අකුසල් දුරු කළා ගියේ නැත්තම් දෙව්ලොව පවා මතු වෙනවා. සක්දෙවිඳුට හිතුණානේ විසහිය සිටුතුමාගේ දානි වළක්වන්න ඕනි කියලා. දැන් සක්දෙව් රජතුමා වෙන්නේ මහා දාන පාරමිතාවක් පුරපු කෙනෙක්. මාතා පෙත්ති භරං ජන්තු කුලේ ජෙට්ඨප්පචායිනං සන්හං සකිල සම්භාසම් පේසුනේය පහයිනං මච්ඡේර විනයේ යුත්තං සච්ඡං කෝදාබිභුං නරං. ඔන්න ඔය ලක්ෂණ ටික තියෙන කෙනෙක් තමයි සක්දෙව් පදවිය ලබන්නේ. ඒකට කියනවා සප්ත වත කියලා. වත් 7ක් තියෙනවා. ඒවා පිරුවොත් විතරයි එයාට දිව්‍ය ලෝකේ සක්දෙව් පදවිය ලැබෙන්නේ. සක්‍ර දේවේන්ද්‍රතුමා කියන්නේ චාතු මහරජකේටයි තාවතින්සේටයි අධිපති දේවතාවා. ඒ දිව්‍ය ලෝක දෙකේ රජකම හිමි දේවතාවා. බොහොම බලවත්. මහානුභාව සම්පන්නයි. මොහොතකින් කාරණා 1000ක් හිතන්නට පුළුවන්. එක මොහොතකින් දැන් අපිට එක මොහොතක එක කාරණයක්වත් හරි හැටි සම්මර්ෂණය කරන්න බෑනේ. නමුත් සක්දෙවිඳුට පුළුවන් එක මොහොතකින් කාරණා 1000ක් සම්මර්ෂණය කරන්න. ඒ නිසා එතුමාට නමක් තමයි සහස්ස නෙත්ත කියලා කියන්නේ. වාසව කියලා කියන්නේ. ඒ සක්දෙව් රජතුමා සංඝ රත්නයට ආවාස දන් දුන්නා. නැති බැරි මිනිසුන්ට ගෙවල් හදලා දුන්නා මනුස්ස ලෝකේ ඉන්න කාලේ. ඒ නිසායි වාසව කියලා කියන්නේ. පුච්ඡ වාසව මම් පඤ්ඤං කියලා බුදුරජාණන් දේශනා කළේ. සක්දෙවිඳුනි ඔබ දැන් කැමති නම් මගෙන් ප්‍රශ්නයක් අහන්න කියලා. අර ඉන්ද්‍රශාලා ගල් ගුහාවේදී සක්කපඤ්ඤ සූත්‍රයේදී. ඒ නිසායි සක්දෙව් රජතුමාට වාසව කියනවා, සක්ක කියනවා. ඊළඟට සුජානම් දෙවංගනගේ
මේ සුජානම් දෙවංගන අයිතිව සිටින නිසා භාර්යාව වෙන සුජම්පතිය කියලා කියනවා. ඉස්සෙල්ලාම කාටත් කලින් මනුස්ස ලෝකේ ඉන්න කාලේ තමන්ගේම බත්පත දන් දීපු නිසා පුරින් දද කියලා කියනවා. පුරින් දද ඒ සක්දේව රජතුමාට නමක් පුරින් දද. සහස්සනෙත්. ඉතින් මෙන්න මේ නම් වලින් සක්දේව රජතුමා හඳුන්වනවා. මේ සක්දේව රජතුමා කියන්නේ බොහොම බලවත් කෙනෙක්. එතකොට සක්දේව රජතුමාටත් හිතුණා විසයිය සිටුතුමාගේ දානි වළක්වන්න ඕන. විසයිය සිටුතුමාගේ දාන පාරමිතාව අඩාල කරන්න ඕනිමක් නිසාද මේ විසයිය සිටුතුමා මේ විදියට දන් දුන්නොත් අපිට විසුමක් මට විසුමක් නැති වෙනවා දිව්‍ය ලෝකේ. මෙහෙම හිතලා පින්වතුනි මේ සක්දේව රජතුමා මනුස්ස ලෝකෙට ආවා. ඇවිල්ලා අර විසයිය සිටුතුමා දැන් දන් දෙනවනේ. මේ දන් දීම පිණිස තැන්පත් කරලා තියෙන සියලුම බඩු මුට්ටු ධන ධාන්‍යය ඒ වගේම පස්ගෝ රස ආදී කොටගත් රස කැවිලි සේව්‍ය සේවකයෝ මේ හැම දිනාම අතුරුදන් කෙරෙව්වානේ. සිටුතුමාට නොපෙනෙනසේ අතුරුදන් කෙරෙව්වා. එහෙමත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සිටු මාලිගාවේ දන් පැන් පූජා කිරීම පිණිස යමක් තිබුණා නම් ඒ හැම දෙයක්ම හිස් වෙලා අටුකොටු හිස් වෙලා වී අටුව හිස් වෙලා ව්‍යංජන සඳහා එකතු කරලා තිබ්බ දේවල් හිස් වෙලා වතුර නැහැ කලගෙඩි නැහැ සේවකයෝ පේන්නේ නැහැ. දැන් කොහොමද ඉතින් දන් දෙන්නේ? කවුද මේ දේ කළේ? මේ දේ කළේ සක්දේව රජතුමා විසහිය නම් වූ ඒ මහා බෝසතාණන් වහන්සේගේ මහා බෝසත් සිටුතුමාගේ දාන පාරමිතාව වළක්වන්නට. ඉතින් දැන් මේ විසහිය සිටුතුමා වෙත පැමිණුණා ඒ සියලුම දන්වැට මෙහෙවන ප්‍රධානියා. පැමිණලා කිව්වා දේවයන් වහන්සේ අදින් පස්සේ නම් දන් දෙන්න විදිහක් නැහැ. අටු කොටු ආදී සියලු දේ හිස් වෙලා අපිට මේ ඉතුරු වෙලා තියෙන්නේ හැඳිවත පමණයි කිව්වා. දැන් මේ කිව්වේ කවුද? සේවකයා. අන්නේ වෙලාවේ ඒ විසයිය පිටුතුමා විමසා බලා තමන්ගේ භාර්යාවට ප්‍රකාශ කළා සොඳුරිය ඔබවත් බලන්න මේ සිටු මැදුරේ මොනවා හරි විකුණලා හරි දන් දෙන්න පුළුවන්ද හෙට දවසේ දානේ වළක්වන්න නැතුව? කොහොමද අපි දන් දෙන්නේ? අන්න එහෙම කල්පනා කළා. කල්පනා කරලා එහෙම කිව්වට පස්සේ මේ සිටු දෙවියන් මුළු සිටු මැදුරේම අටුගොඩු අටුකොටු ගබඩා මේ ඔක්කොම විවර කරලා බැලුවා. අඩුම තරමින් ලුණු කැඳක් හදලා පූජා කරන්නවත් අවශ්‍ය කරන දේවල් නැහැ. එහෙනම් මොන තරම් ඒ සක්දේව රජතුමා සම්පත් සැඟවීමක් කරන්නට ඇතිද? ඉතින් අන්නේ වෙලාවේ මේ සිටු දෙවිය වටපිටාවේ ඇවිදලා බලනකොට පේනවා දෑකැත්තක් තියෙනවා. ඒ කූඩයක් තියෙනවා. ඒ වගේම ලණු ටිකක්, කඹ ටිකක් තියෙනවා. මොකටද මේ දෑකැත්ත තනකොළ කැපීම පිණිස? මොකටද මේ කූඩය ඒ තනකොළ පුරවගෙන එල්ලා ගැනීම පිණිස? ඊළඟට මොකටද ලණුව ඒ ලණු ටික තියෙන්නේ තනකොළ මිටියක් බැඳලා නගරයට ගෙන යාම පිණිස. ඉතින් දැන් ඒ සිටු දේවිය හැම තැනම ඇවිදලා දානයේ පිණිස කිසිම දෙයක් පූජා කරන්න නැති තැන මෙන්න මේ දෑකැත්තයි කූඩයයි මේ ලණු ටිකයි අරගෙන ඇවිල්ලා සිටුතුමාගේ ඉදිරියෙන් තැබුවා. දැන් විසහිය සිටුතුමා ඉදිරියෙන් මේ තැබුවේ. විසහිය සිටුතුමා කල්පනා කළා මම මෙච්චර කාලයක් දන් දුන්නා. ජීවිත පරිත්‍යාගයෙන් දන් දුන්නා. අදින් පස්සේ තමයි මගේ දාන පාරමිතාවේ සැබෑ බලය බලන්න පුළුවන් කියලා තමන්ගේ දේවියටත් කතා කරලා කිව්වා අපි තනකොළ කපමු ගිහිල්ලා. දැන් මේ සිටුවරයෙක් තනකොළ කපන්න හදන්නේ. තනකොළ කපලා මිටි බැඳලා නගරයට ගෙනල්ලා විකුණලා එයින් දන් දෙමු. බලන්න මේ දාණය මහ බෝසත් උතුම පුරපු හැටි. සාමාන්‍ය කෙනෙකුට එහෙම කොහොම වෙයිද? මෙච්චර දන් දීපු මගේ මේ අටුකොටු ඔක්කොම හිස් වෙලා පාළු අම්බලමක් වගේ වෙලා මේ මොන ව්‍යසනයක්ද වෙලා තියෙන්නේ කියලා දානේ වළඳපු අයටත් බැනලා දානේ දීපු අයටත් බැනලා සම්බන්ධ වෙච්ච අයටත් බැනලා මහා නිරේ යන පව් කරගන්නවා. නමුත් මහ බෝසතාණන් වහන්සේ නුවණින්ම කල්පනා කළා. මහ බෝසතාණන් වහන්සේ වැටුනේ නැහැ හිතේ. අන්න ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මහා බෝසතාණන් වහන්සේ තමන්ගේ දේවියත් සමගම කැලේකට ගිහිල්ලා දවස පුරාවට දහඩිය මුගුරු කඳුළු වගුරු වගෙන තනකොළ කැපුවා. තනකොළ කපලා කූඩේ පුරවලා ඉන අනතුරුව මිටි බැඳලා විශාල තනකොළ මිටි දෙකක් ඔළුවේ තියාගෙන දැන් අරගෙන එනවා. අරන් එන්නේ මොකටද? නගරයට ගිහිල්ලා විකුණන්න. කවුද මේ තනකොළ ගන්නෙ? ගව පාලකයෝ එළුවන් බැටළුවන් පාලනය කරන තනකොළ ගන්නවා. සල්ලි දීලා තනකොළ ගන්නවා. ඉතින් ආන්න එහෙම කෙනෙකුට විකුණන්නයි අරන් එන්නේ. බොහෝම අමාරුවෙන් උස්සගෙන ආවා. තනකොළ මිටි දෙක උස්සගෙන ඇවිල්ලා නගරයෙන් එළිය සීමාවේ ඒ තනකොළ විකුණන තැන තියුවා. විකුණන තැන තියලා කිසියම් මුදලකට ඒ තනකොළ ටික විකුණා. ඒක මෙහෙම මහ ලොකු මුදලක් නෙමෙයි. ඉතින් මේ මුදල දෙකට බෙදලා කල්පනා කළා මේකෙන් කොටසක් දන් දෙනවා. කොටසකින් අප දෙදෙනා යැපෙනවා.
කවුද අප දෙදෙනා කිව්වේ? සිටුතුමායි පිටු දේවියයි දෙදෙනා. ඉතින් දැන් මේ කොටසක් දන් දුන්නාට පස්සේ දුගී මගී යාචකයින් පිටුපස්සෙන් එන්න පටන් ගත්තා. ඊට පස්සේ Tamanට කන්න තිබුණ කොටසත් එහෙම්මම දන් දුන්නා. දැන් එදා දවසේ निराහාරයි. කන්න දෙයක් නැහැ. බඩගින්නේ කාලේ ගෙවන්නේ. උදේ ඉඳන් හවස් වෙනකන් වැඩ කරලා බලන්න දැන් निराහාරව ඉන්නවා කියන එක මොනතරම් අමාරු දෙයක්ද? නමුත් කිසිම වෙලාවක දුගී මගී යාචකයන් ගැන තරහක් ආවේ නැහැනේ. මොකද්ද මට මෙච්ච මේ වින්නැහිය? ඇයි මට මෙහෙම වෙන්නේ? මෙච්චර දන් දෙන්න මට මෙහෙම වෙන එක හොඳයිද? එහෙම කල්පනා කළේ නැහැ. අන්න ඒක තමයි බෝසත් ගුණය කියන්නේ. ඒක තමයි පිරිසිදු පිං හිත කියලා කියන්නේ. ඉතින් එහෙම කල්පනා නොකර මේ සිටුතුමා දැන් ඔන්න දෙවනි දවස වෙනකන් හිටියා. පළවෙනි දවසේ දැන් निराහාරයි. වතුර ටිකක් විතරක් වළඳන්නට ඇති. දෙවනි දවසෙත් ওই විදිහටම තනකොළ කපන් ආව. ඔය දෙවනි දවසෙත් ওই විදිහටම සිද්ධ වුණා. තනකොළ විකුණා, ගත්ත මුදල දෙකට බෙදලා තමන්ගේ කොටස තියාගන්න හදනකොට ආන දුගී මගී යාචකීන් ඇවිල්ලා ඉල්ලුවට පස්සේ ඒ ධනයත් එහෙම්මම අතහැරියා. දැන් දෙවන දවසෙත් බඩගින්නේ. තුන්වන දවසෙත් එහෙම වුණා. හතරවෙනි දවසෙත් එහෙම වුණා. පස්වෙනි දවසෙත් එහෙම වුණා. හයවෙනි දවසෙත් එහෙම වුණා. දැන් දින කීයක්ද? දින 6ක් ඉන්නේ බඩගින්නේ. කවුරුද? විසහය සිටුතුමායි, මහබෝසත් විසහය සිටුතුමායි ඊළඟට ඒ සිටු දේවියයි. මේ දෙදෙනාම ඉන්නේ දැන් බඩගින්නේ. වතුර ටිකක් විතරක් බීලා. බඩගින්නේ නිකන් නිදාගෙන හිටියා නෙමෙයි. මහා අවුවේ තනකොළ කැපුවා. අවුවේ තනකොළ කපලා නිකන් හිටියා නෙමෙයි. ඒවා ගැට ගහලා ඔළුවේ තියාගෙන වෙර බලයෙන් අරගෙන ආවා. තනකොළ මිටියක් විශාල බරයි. අමු තනකොළනේ. ඉතින් ඒ ටික අරගෙන ඇවිල්ලා මේ දවස් ගානම निराහාරව අපිට පුළුවන් දෙක වේලක් අතහැරලා ඉන්න. වේල් දෙකක් අතහැරලා අපිට පුළුවන්ද? ඒ විසය සිටුතුමා එදා එහෙම දන් දුන්නේ අපි වෙනුවෙන්. අපි අපේ සැනසීම වෙනුවෙන් එහෙම දානයක් පූජා කරලා තියෙනවා. දොන්න හිතන්න ඕනි තැන. විසය සිටුතුමා දන් දුන්නේ මහ කරුණාවෙන් අපිට පිහිට වෙන්න. නමුත් එදා එහෙම දන් දීපු ඒ විසය සිටුතුමා 90 යනවා නම් කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවිතයේ සැනසීම උදා කරගන්න පුළුවන් උපරිමයෙන් දන් දෙන්න එපාය. තමන්ගේ ශක්තිය පමණින් උපරිමයකින් දන් දෙනවා. ඒක කාටත් මේ ලෝකෙ සිද්ධ කරන්න ඕනම නැති බැරි අසරණ කෙනෙකුට වුණත් තමන්ට ලැබෙන දෙයින් වටිනාම දේ දන් දෙනවා නම් එතනත් දාන පාරමිතාව පිරෙනවා. ඉතින් මේ මහා බෝසත් විසය සිටුතුමා මොකද කළේ? 7 වෙනි දවසෙත් ගිහලා තනකොළ කපාගෙන ආවා. 7 වෙනි දවසේ තනකොළ කපාගෙන එනකොට ඇඟට හොඳටම පණ නැහැ. දින 7ක් निराහාරයි. එක්තරා තැනකට අවුරස්මිය බැදිලා එහෙම්මම වැටුණා. එහෙම වෙලා දැන් 100 නැති වුණා. දැන් සග්දේව රජතුමා මොකද කරන්නේ මේ වෙලාවේ? බලාගෙන ඉන්නව මොකද වෙන්නේ කියලා. දැන් එතුමානේ මේ සියලු දේවල් අතුරුදන් කළා දැම්මේ. දැන් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට දැන් මහා බෝපත් විසය පිරතුමා මහා පාරේ වැටිලා. පාරමිතා පුරන ලද නියත විවරණ ගත්ත මේ මහා සිටුතුමාට වෙලා තියෙන දේ සාමාන්‍ය මිනිහෙකුට මොනතරම් නොසිතූ නොපැතූ සිදුවීම් ජීවිතය හරහා පැමිණෙයිද? ඒ වගේ දරා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඉවසීමේ හැකියාව තියෙන්න ඕන. පැමිණෙන සෑම දුක් කරදරයක්ම පාරමිතාවක් කරලයි ඇතුළට ගන්න ඕන. පැමිණෙන ඕන කරදරයක්, ඕන දුකක්, ඕන විපතක් පාරමිතාවක් බවට හරව ගන්න දක්ෂ වෙන්න ඕනේ. නිවන් දකින්න බලාපොරොත්තු වෙන ශ්‍රාවකයා ඕන සිදුවීමකදී හිතින් වැටෙන්නේ නැතුව, ඕන සිදුවීමකදී කඩා නොවැටි අකුසල් කරන්නේ නැතුව, තව තවත් පව් වැඩ කරන්නේ නැතුව මේ ගමන යන්නට ඕන. ඉතින් 7 වන දවසේ සිහිය නැති වෙලා වැටිලා ඉන්නවා දැක්කා සග්දේව රජතුමා. ඇවිල්ලා කිව්වා කාරණයක්. අදාසි දානානි පුරේ විසයිහ දදතෝචතේ කය ධම්මෝ අහෝසි. විසය සිටුතුමනි ඔබ බොහෝ දන් දුන්නා නේද? දන් දීලා දැන් නැත්තට නැති වෙලා නේද ඉන්නේ? ඊතෝච පරංචේ නදදෙය්‍ය දානං. ඔබ කැමති නම් අද ඉඳන් දන් දීම නතර කරන්න. දැන් කවුද මේ කියන්නේ? අහසේ පෙනී ඉන්න සග්දේව රජතුමා. තිට්ඨෙය්‍යුන්තේ සංයමන් තස්ස භෝගෝ. ඔබ ඒ දානමේ පාරමිතාව අද නවත්තනවා නම්, දන් දෙන එක නවත්තනවා නම් මට පුළුවන් ඔබේ සිටු මැදුරේ සියලු අටුකොටු ධනයෙන් පුරවන්න කිව්වා. ඔබට මම ධනය දෙනවා, ඔබෙන් එක පොරොන්දුවක් වෙන්න ඕනේ. මොකද්ද පොරොන්දුව? මම දන් දෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න කිව්වා. එහෙනම් පින්වතුනි සග්දේව රජතුමාට පවා එච්චර මෝහයක් ආවනම්, දැන් සග්දේව පදවිය ලබන කෙනෙක් සප්ත වතපද පූර්ණණය කරනවා කියලා මම මුලින් කිව්වනේ. ඒ පූර්ණණය කරන සප්ත වතපද තමයි මාතා පෙත්ති භරං. අම්මා තාත්තට හොඳට සලකන්න ඕනේ. සග්දේව රජ පදවිය ලබන කෙනාගේ වත අම්මා තාත්තට දිවි හිමියෙන් සලකන්න ඕනේ. හරියට
උරස් දෙකේ තියාගෙන සලකනවා වගේ සලකන්න ඕනේ. කුල දෙටුවන්ට සලකන්න ඕනේ. කුලේ ඉන්න ජේෂ්ඨයන්ට සලකන්න ඕන. ඒ වගේම ඊටාම සිනිඳු මිහිරි වචන කතා කරන්න ඕනේ. හිත දෙන වචන කතා කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ සක්දේව পদවිය ලබන කෙනා දන් දෙන්න ඕනේ. ක්‍රෝධය ඇති කරගන්නේම බෑ. පරුස වචනේම කියන්න බෑ. එහෙනම් මෙන්න මේ ටික සම්පාදනය වුණොත් විතරයි සත්‍ය කතා කරලා පරුස වචන කතා නොකරලා දන් දීලා තමයි සක්දේව পদවිය ලබන්නේ. එහෙම ලැබිච්ච සක්දේව পদවියක් ඇති සක්දේවිදු තමයි එදා මේ දානේ වළක්වන්නේ. දන් දෙන්නේ නැත්නම් ධනෙ දෙනවා කිව්වා. ආන්නේ වෙලාවේ අපේ මහා බෝසත් විසහ්‍ය සිරතුමා ප්‍රකාශ කළා අනරිය මරියේන සහස්සනෙත් සුදු ගතේ නාපි අකිච්ච මාහු මාවෝ ධනන්තං ජනින්ද අහුවා යම් භෝග හේතු විජහේමු සද්ධං. සක්දෙවිඳුනි මේ සිල්වතා ගුණවතා කියන කෙනා කොච්චර අසරණ වුණත් පව් වැඩ කරන්නේ නැහැ කිව්වා. මේ සත්පුරුෂයා කියන කෙනා කොච්චර අසරණ වුණත් දුස්සීල වැඩ කරන්නේ. සත්පුරුෂයාගේ ස්වභාවය තමයි කොච්චර දුප්පත් වුණත් දන් දෙනවා. ආන සත්පුරුෂයා. එනිසා මම මගේ ශ්‍රද්ධාව නැති කරගෙන කිසිම ධනයක් ලබන්නේ නැහැ කිව්වා. ඔබ මට කියන්නේ දානේ නවත්තන්න එතකොට සල්ලි දෙන්නම් කියලානේ. මට ඔබේ සල්ලි වලින් පළක් නැහැ. මම දන් දෙන එක නතර කරන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ වදාලා යේන ඒකෝ රතෝ යාති තේන යාති පරෝ රතෝ. එක රතයක් යම් මාර්ගයකින් ගියා නම් ඒ මාර්ගයේ තවත් රත යනවා. ආන්නේ වගේ පෝරාණන් නිහිතං වත්තං වත්තතඤ්ඤේව වාසව මම මගේ යම් දාන ගුණයක් තිබුණා නම් ඒක කොහොම හරි පවත්වනවා කිව්වා. සක්දෙවිඳුරත් අවවාද කළා ඔබත් ඔබේ දාන පාරමිතා පුරා ගන්න කියලා. යදි හෙස්සති දස්සාම අසන්තේකින් දදාමසේ ඒවම් භූතාපි දස්සාම මා දානං පමදාම්හසේ. දන් දෙනවා කිව්වා මම තියෙන කම්මට. නැති වුණොත් මොකද කරන්නේ? මෙන්න මේ වගේ කුලී වැඩ කළා හරි මම දන් දෙනවා කිව්වා. ආන්න එහෙම කිව්වා. ඉතින් ඇහුවා සක්දේව රජතුමා දැන් ඔබ ඔහොම දන් දෙන්නේ මොකටද කියලා. ආන්නේ වෙලාවේ ප්‍රකාශ කළා මම දන් දෙන්නේ සක්දේව পদවිය ලබන්න නෙමෙයි. චක්‍රවර්ති රජකම් ලබන්න නෙමෙයි මං දන් දෙන්නේ. වෙන සැප සම්පත් ලබන්න නෙමෙයි මං දන් දෙන්නේ. මතු සියලු සත්වයන්ට අමා සැනසෙලි ලබා දෙන්න ලෞතර බුදු බව ලබන්නයි මං දන් දෙන්නේ කිව්වා. ආන්නේ වෙලාවේ සක්දේව රජතුමා කරුණ අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන ආස් කුසෙන් බිමට බහැලා මහා බෝසත් විසහ්‍ය සිරතුමාගේ ශරීරය පිරිමැද්දා. දැන් අවු රශ්මියේ ਸੰతాප කර වෙහෙසටපත් වෙලා ඉන්නේ. අර දිව්‍යමය ස්පර්ශය ලැබෙනකොට පණ ලැබුණා. එහෙම්මම නැගිට්ටා දිව්‍ය ඕජාව ඇතුළු වුණා වගේ. සක්දේව රජතුමා ප්‍රකාශ කළා අද පටන් ඔබට ඔබේ සිටුමැදුරේ අප්‍රමාණ ධනයක් මම මවලා දෙනවා. ඒ සියලු ධනෙ කැමැතිසේ දන් දෙන්න කියලා දෙව්ලොව ගියා. අප මහා බෝසත් විසහ්‍ය සිටුතුමායි සිටු දේවියයි එදා පටන් දිවි හිමියෙන් දන් දුන්නා. දන් දීලා ඒ ජීවිතයෙන් පද සුගතියේ ඉපදෙලා පාරමිතාව සම්පූර්ණ කරලා ලෞතර බුදු බවට වැඩම කළා. ඒ දේවිය තමයි යශෝධරා උත්තමාවිය. ඔන්න බලන්න. ඔවුනොවුන් සත්පුරුෂ චේතනාවෙන් එකතු වෙලා දාන පාරමිතාව පුරපු හැටි. එනිසා පින්වතුනි ජීවිතේ අමාරුම වෙලාවේ පුරන ගුණය, ජීවිතේ අමාරුම වෙලාවේ දෙන දානය, ජීවිතේ අමාරුම වෙලාවේ රකින්න සීලය හරි ආනිසංසදායකයි. එනිසා අපි දෙවියන්ගෙන්වත් වෙන කෙනෙක්ගෙන්වත් පිහිට හොයන්න කලින් තමන්ගේ ගුණේ උපරිමයක් දියුණු කරගන්න බලන්න. පළවෙනි දවසේ බඩගින්න හිටියා කියලා සක්දෙවිඳු ආවේ නැහැ. දෙවෙනි තුන්වෙනි දවසෙත් ආවේ නැහැ. සිහිසුන් වෙලා බිම වැටුණාට පස්සේ තමයි ඇවිල්ලා බැලුවේ. ඒ දක්වාම වීරිය කළා. එනිසා අපේ ජීවිතවල පොඩි ප්‍රශ්න එනකොට අනේ දෙවි කෙනෙක්වත් බලන්නේ නැද්ද කියලා එහෙම හිතලා වැඩක් නැහැ. අපේ ගුණයයි දියුණු කරගන්න ඕනේ. සීලාදී පාරමිතා උපරිමයෙන් දියුණු කරන්න ඕනේ. කාගේවත් සහයෝගයක් ලැබුණත් එකයි නොලැබුණත් එකයි තිසරණේ පිහිටලා බුදුමග ගමන් කළොත් එයාට වරදින්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට මොනව නැති වුණත් මේ ධර්ම දායාදේ තියෙනවා. මොනව නැති වුණත් මේ ශාන්ත මඟ පෙන්වීම තියෙනවා. මේ මාර්ගයේ ගමන් කරලා නිවි සැනසෙන්නට හැම දිනාට වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා.